සුපිරිය. ඔය මේ සිග්නල් නැහැ. හෙලෝ? හෙලෝ? පින් එකක් යනවා මොකද මේ? අයියෝ මේ කෝල් එකක් නේ. මොන මගුලක්ද මන්ද? හෙලෝ කවුද කතා කරන්නේ? හෙලෝ එනවද? ඔව් එනවා කවුද මේ කතා කරන්නේ? අයියෝ සුපුන් බං. අම්මා මේ උඹද බං? මේ අඳුර ගන්නවක්වත් බැරුණා බං. මේ අලුත් නම්බරයක් නේ. යාර පරණ එක නෙමෙයි. මේ අලුත් එක මේ අලුත් සිම් එකකුත් ගත්තා. හරි එල මේ හෙන්න කාලෙකින් නේ බං. මොකෝ කරන්නේ ඉතින්? නෑ බං ඉතින් වැඩ ටිකක් කරගෙන ඉතින් ෂේප් එකේ ඉන්නෝ. ඕයි මේ හෙන්න කාලෙකින් නේ බං ඉතින්. දැන් ඉතින් අවුරුදු කීයක්ද නේ? ඕ ලෙවල් කරන කාලේ උඹලා පැත්තේ ආවා. ඊට පස්සේ ආයව නෑ. මේක අරන් ඇත්ත බං උඹලා ඉතින් කාලෙකින් ආවේ නෑනේ. දැන් උඹලා ඒ කියන්නේ ඕ ලෙවල් කාලෙකින් දැන් අවුරුදු 6ක් විතර වෙනවා. ඔව් නේ බං. ඔව් මේ ඒක නේ මේ දැන් කසුනේම ඉන්නවද? ඔව් තින්නා මේ උත් එක්ක මේ මැච් එක ගහයිද තමයි මේ උඹෙන් කෝල් එකක් ආවේ. මේ අඩේ උගේ නම්බරේ දීපන්කෝ බා. හරි මේ මන් දාන්න WhatsApp එකේ මේ නම්බරෙන් නුඹ ඉන්නේ නේ. ඔව් මේ ඒක නෙමෙයි කම්පැත්තේ වරෙන්කෝ බා. දැන් නිමාඩු වගේකුත් හම්බෙන්නේ එක දිගට දවස් 3ක් වගේ. ඒකේ වරෙන්කෝ බා. දවසක් දැන් නැවතිලා ඉඳලා යන්න. ඔව් නිමාඩු වගේ යන්න ලැබෙනවා තමයි. මේ බලන්නම් එන්න මාත් මේ අරුත් එක්ක කතා කරගෙන එන්න බලන්නම්කෝ. ඔව් මේ වරෙන් මේ උඹල මේ ඕ ලෙවල් කාලේ ආවට පස්සේ ආයෙම නෑ. පට්ට කම්මැලිම. හරි මේ මායි අසුනා එන්න බලන්නම්කෝ පැත්තේ. එන්න බලන්න නෙවෙයි හරියට එන දවසක් කියපන්. එන දවසක් නේ. සිකුරාදා ඉරිදා සෙනසුරාදා මේ ඉරිදෙන් නම් එන. මේ මට අර වැඩ වගේකුත් තියෙනවා මේ සිකුරාදා සෙනසුරාදා එඩිට් කරලා ඉරිදෙන්න පුළුවන් එතකොට. එහෙනම් සුපිරි ඉරිද මාත්‍රීව හරියට වරෙන්කෝ එන. මේ අමතර නොකර මේ කසුනගේ නම්බරේ දාපන් මට. හරි එල තිබ්බා හරි උසරණයි. අඩේ වට කාලේ ඉන්නේ මෝ කතා කරේ. සිරාවටම අමතක වෙලා තිබ්බේ මෝ ගැන. ඕ ලෙවල් කාලේකින් ගේම් එකකින් හම්බ වෙච්ච පික් එක නෙමෙයි තාමත් තියෙන්නේ. ඉරිද කොහොම හරි යන්න බලන්න ඕන. කාලෙකින් කොහෙවත් කියෙන්නේ නැහැ. කසුනට කෝල් එකක් කරලා විස්තරය ගැන කියන්න ඕන. නැත්තම් මේ එකා කිව්වොත් යන්න නම් වෙලා බෑ කියලා. එන කෙලියක් වෙන්නේ. හෙලෝ කියපා. හෙලෝ මේ කසුනා මේ උඹට පොඩි දෙයක් කියන්න කතා කරේ. ඔව් කියපා. මේ උඹට මේ සුපුනව මතකයි ඉන්නේ? ඔව් කියපන් මතකයි. උගේ නම්බරේ මේ කලින් තිබ්බ දැන් ඒක වැඩ කරන්නේ නැහැ. ඔව් කිව්වා මේ උන් ලැගවල් පැත්තේ ඉන්නේ කියලා මේ නිවාඩු ටිකේ. අද කරන්න කියලා මේ වෙන් අහන්න බැලුවේ. එහෙනම් ඉතින් යම. අඩෝ මේ එන කාලෙකින් යන්න බැරුණා බං කොහෙවත්. යමන් මේක හරි යම. එහෙනම් යම මේ මම මේ ඔබෙන් අහන්න ගත්තේ. මෙහෙම කවදාද යන්නේ? මට නම් සිකුරාදා ඉරිදා වගේ පුළුවන්. උඹට පුළුවන් දවසක යමන් ඉතින් මට නම් ඕන දවසක් කවුලක් නැහැ. හරි මම උඹට කෝල් එකක් දීලා පස්සේ කියන්න. හරි එලෙල මරු හරි එල. ඒකත් හරි. දැන් ඉතින් මගේ වැඩ ටික තමයි ඉවර කරගන්න තියෙන්නේ. කරන්න තියෙන වැඩ ටිකත් ඉවර කරගත්තා. හැමදාම ඌ කියන එකනේ. තනියම යන්නත් බෑ කසුනටත් කතා කරගන්න ඕන. අරුට කෝල් එකක් දීලා බලුවා නම් හරි. හෙලෝ සමන කියවා. මේ අපේ කෙනේ මොකද්ද? අපේ එක උඹලා දිහා එනවා මේ මායි කසුනයි. මේ ඒක කියන කතා කරේ. හරි උඹලා එනකොට කෝල් එක දීපා. හරි එල. මම මේ දැන් ඔෆිස් එකේ ඉන්නේ මේ මතක් කරලා කෝල් එකක් ගත්ත මේ එනවා කියලා. හරි එල. හරි. මේ එහෙනම් දැන් යමන්නේ. හරි මම නම් ලෑස්ති. දැන් යමන් එහෙනම්. මේ උඹට ටිකට් ගන්න ඕන තැන මතකද? ඔව් මතකයි යමන්. හරි යමන්. කොල්ලක් කරගෙන බලාපන්. කොහොමද දන්නේ නැහැ යන්නේ අපිට මතක නැහැනේ. හරි මම ඉඳපන්. ඔව් කිව්වනේ ආවස කෝල් එකක් ගන්න කියලා. පරාදි මාසි. ජාදෙන්න නැතුව හිටින්න තිබ්බේ. බලපන් කොයින වෙයිල්ල. සිරා කතා මේ බලපන්කෝ බා. මේ අපි මෙතෙන්ට මේ ලං කරපුව වෙලාවෙ ඉඳන් මේ වහිනවනේ.
හෙලෝ. ඔය මේ මොකේද බං ඉන්නේ? ගෙදරද ඉන්නේ? මේ අපි ආවා. හෙලෝ උඹලා ආවද? මේ ඇහෙන්නේ නැනේ බා. හෙලෝ. මේ ඇහෙන්නේ නැහැ බං කැඩි කැඩි ඇහෙන්නේ. ඔයාලා සිග්නල් නැද්ද බං උඹලා කොහෙද ඉන්නේ? අපි මේ හෝල්ට් එකේ ඉන්නේ. හෝල්ට් එක? මොන හෝල්ට් එකද බං? ඔය මේ කොංගස්තු ගාන්ධි හෝල්ට් එක ගාව. ගොංගස්තු ටාන්දි හෝල්ට් එක. හෙලෝ. ඔය සුබුනා ඇහෙනවද ඔබට? හෙලෝ. මොකද්ද බං උඹ කියන්නේ? බලපංකෝ මෙතන සිග්නල් නැහැනේ. මගුල කියන දෙයක් ඇහෙන්නේ නැහැ බං. දැන් මොකද කරන්නේ? අරුන්ට වුන් නැත මොකුත් කියපු ඒවා. නෑනේ කමට ආවට වගේ වුණ මෙතෙන්ට මේ හන්දියට එන්නම් කියලා. හරි මේ මෙතෙන්ටලා ඇහුනේ. මෙතන ඉන්න බෑ යකෝ. උඹට පිස්සුද මේ තෙමෙනවනේ හොකටම. මුස්සෙල්ලා මේ කුඩයක් ගෙනාන්නේ. මේ කණින්කෝ යම් පොඩක් ඉස්සරහට. අර වහුවේ. අඩෝ මේ කලුවරේ යන්න බෑනේ බං. බලපංකෝ. නෑ කළුවර අවුලක් නේ මම ටෝච් එකක් ගෙනාවා. හොඳ වෙලාවට ගෙනාවේ. මේ යමන් එන. එමේ හරි යමන්කෝ. යමන්. වැස්සනවතින පාට නෑ වගේ බං. ඔව් මේ බලපංකෝ එන වෙයිල්ල. යා ගන්න පුළුවන් ඒත් දන්නේ. ඕවම් බලපංකෝ දැන් මොකද්ද කරන්නේ? ඉස්සරහට යමන් පොඩ්ඩක්. මේ කොහේ හරි ගියක් හරි හම්බ වෙයිනේ. ගෙදරකට ගියාට පස්සේ අරුවා මෙතෙන්ට. අවුලක් නෑ කෝල්ලක් දීලා කියන්න පුළුවන් නේ. ඉතලා ඇත්තෙන් බේරලා ඉන්න බෑ. යමන්. පාර ඉස්සරහට ලයිට් තියෙන හින්දා යා ගන්න පුළුවන් ඉක්මනට යමන්කෝ. අතන ගියක් තියෙනවා වගේ බං. යමන්කෝ. අඩෝ සිරාවටනේ. යමන්. මේ කවුද මේ? මේ මහවැස්සේ උඹලා මේ මොකද්ද කරන්නේ? අපි මේ මහවැස්සේ මේ යන්න බැරි කමට මේ ගියක් හොයාගෙන ආවේ පොඩ්ඩක් මේ වැස්ස නැවතනම් ඉඳලා යන්න. උඹලා මේ ගමේ නන් නෙවෙයි වගේ. අන්න හරි මාමේ. අපි මේ ගමේ නන් නෙවෙයි. අපි මේ ඈත ගමේ ඉඳලා මේ යාළුවෙක්ගේ ගෙදර. හරි. යාළුවගේ නම කිව්වනම් මම මේ ගමේ අඳුරන්නේ නැති කිසිම එකෙක් නෑ බොල. මේ යාළුවගේ නම සුබුන්. ඔය කියන්නේ ඔය සෙනරත්ගේ කොල්ල වෙන්නේසි. අන්න ඔව් යන්න හරි. මාම කොහොමද දන්නේ ආව? මම කලින් කිව්වනේ බොල. මම මේ ගමේ දන්නේ නැති කිසිම එකෙක් නෑ. හරි වරෙල්ලා. මාමේ මාමයි ගෙදරත් මේ හරියවද? ඔය ඉස්සරහා තියෙන ලොකු ගේ තමයි වරෙල්ලා යන්න. අර අතන තියෙන ගේද බාමේ? ඔව් ඒක තමයි වරෙල්ලා යන්න. හරි බාමේ යන්කෝ. අනේ මන්ද නිකන් අමුත්ත පුත්තගේ බං. අනේ කසුන මේක වනස් ගල්ලා යන්න තුනේ වරින් යන්න. හරි යමන්කෝ. අනේ මාමේ බොහොම ස්තුතියි මේ මහවැස්සේ ගෙදර පොඩ්ඩක් ගොඩ වෙන්න දුන්නට. හරි බොල ඒක ලොකු උදව්වක් නෙවෙයි. උඹලා පොඩ්ඩක් ඔතනින් වාඩි වෙලා ඉඳපල්ලා. මම මගේ නෝනට කතා කරගෙන ඉන්නම්. හරි මාමේ අපි දැන් මේ යන්න මේ වැස්ස පැවුවට පස්සේ අපිට මොකද කන්නේ එපා. මාව දෙච්ච ආදර වෙන්න ඕනේ. හරි ඔතනින් ඉඳගනින්නකෝ. ඔය මේ පොර නිකන් උගුරු වගේ කතා කරාට හින හිත හොඳ පොරක් වගේ නේබා. නැත්තම් මේ මාවැස්සේ අපි මේ ගෙදරටවත් කුඩ කරගන්නේ නෑනේ. ඔව් ඒක නම් ඇත්ත. ඔය මේ අද ඉඳලා හෙටම යනවද බා? ඒක තමයි නේ බං මේ මාත් බැලුවේ. මගේ ටෝච් එකේ දැන් බැටරිත් බහලා බං. අනික මේ එළියේ තාම හොඳට මරුසාව. මොකද්ද කරන්නේ දැන්? ඒක තමයි බං මාත් කියන්නේ. මේ අද නම් යන්න බෑ බං මට. පට්ට මහන්සි. මේ අද මීදලා මෙහෙ හිටම යා. ඉන්න නම් ඕන බං. දැන් මේ මිනිස්සුන්ට කොහොමද කියන්නේ? අපි දැන් කිව්වනේ දැන් යනවයි කියලා. මේ උඹට අරුන්ගේ ගියේ මතකද ගියේ බං ඉස්සෙල්ලා? නෑ බං ඕනේ වල කාලේ අන්තිමේටම ගියේ. එහෙනම් කොහොමද යකෝ යන්නේ? ඒක තමයි බං මාත් කියන්නේ. යන්න ඉරියක් මතක නෑ මට. එහෙනම් ඉතින් මේ මිනිස්සුන්ගෙන් ඉන්න හපා. ඉන්න අහන්න. යකෝ මේ උඹට අහන්න බැරිද? මම නෙමෙයි උඹ හපා. ඔමිද බං කොහෙන? අර සීයේ ඇතුළේ ගියානේ. එනකන් ඉඳපන් පොඩ්ඩක්. අඩෝ මේ නිකම් මේ ගෙදර බන් නිකන් සිත් නැති ගතියක් දෙන්න ඕන මට. මේ උඹේ ටැරපන මොකද මේ ගෙදර මනුස්සයන්ට යන්නම් කියන්න එපා ඈ. එළිය පේනෝන්නේ යන්න තරකුත් නෑ. කටවහන් ඉඳපන්. ඉතින් යකෝ ඇත්තනේ කියන්නේ. කටවහන් ඉඳපන් කොකසුන්. මංගුලක් කියවන. ඔයි මේ අර මම ගියා විතරම ඉන්නේ බං තාමත් නෑනේ. ඒක තමයි බං කියන්නේ. මොකක් හරි අවුලක් තියෙනවා. අනේ නිකන් ඵලයන්ඩෝ යන්න. උඹ එන නිකන් මේ එන්න කලින් එන පොර ටොක් දෙන්න 10කට ගන්නවා වගේ. උඹ නේ මේ ආවට පස්සේ එන මේ
මොකෝද බං ඔබේ පොරටෝ දෙන්න කරක් පැලෙන්නේ කටවංගිද බං ඉතින් බල්ලෝ ඇත්තද කියන්නේ මේ යකා මේ මොකෙක් හරි මේ අමනුස්සයෙක්ද කොහෙද බං නැත්තම් මේ මෙච්චර වෙලා ගන්නවද බං ඇතුළට ගිහිල්ලා එන්න මට නම් තේරෙන්නේ නෑ බං මේ මොකද්ද බං මේ බලපංකෝ මොකද්ද බං මෙතෙන්ට පොඩ්ඩක් ඇවිල්ලා බලපංකෝ මොකද්ද බං කොහෙද අර ස්ටූල් එකේ යට තියෙන්නේ මොකද්ද ඊට පොඩ්ඩක් බලපංකෝ මොකද්ද බං මේ වැරදිලාද බං මුන්ට මේක දාලා තියෙන්නේ උඹට ටැකද බං මෙහෙම වැරදි වෙනවද මිනිසුන්ට ඕයි මේ මම නැති වෙලා නම් කවුද යකෝ අපිව මෙහාට ගෙනාවේ කවුද අපිට මේ ගෙදර එද්දි හම්බුනේ අනේ මන්ද බං අනේ මොකද්ද බං මේ වෙන්නේ මේ කවුද මේ ගෙදරට ඇවිල්ලා වෙරියන් දෙන්නේ කවුද උඹලා අපි මේ වැස්සකින්ද මේ ගෙදරට ආවේ ආච්චි කවුද මම කවුදයි කියලා උඹලා අහන්නේ මොකටද මමනේ හරි නම් ඒක උඹලගෙන් අහන්න ඕන උඹලා මොකද්ද මේ මහ වැස්සෙර ගෙදරට ගොඩ වෙලා කරන්නේ අනේ ආච්චි කිව්වට විශ්වාස කරයිද මන්දා මේ ෆොටෝ එකේ ඉන්න සීය තමයි අපිට මගදී හම්බලා කිව්ව මෙහාට එන්නේ කියලා ෆොටෝ එකේ මොන ෆොටෝ එකේද ආච්චි පිටවල තියෙන ස්ටූල් එක ගාව වැඩ තියෙන්නේ අනේ ෆොටෝ එකේ ඉන්න සීයා උඹලා කියන්නේ මේ ෆොටෝ එක ගැනද ඔව් ආච්චි ඔය ෆොටෝ එක ගැන තමයි මේ ෆොටෝ එකේ ඉන්නේ මගේ මහත්තයා අනේ ආච්චි මේ අපි එක්කන් ආයේ මේ සීය තමයි මේ දැන් මේ ගියේ තුල යාමයි තාමත් නෑ එහෙම වෙන්න විදියක් නෑ උල මේ ෆොටෝ එකේ ඉන්නේ මගේ මහත්තයා දැන් නැති වෙලා අවුරුදු 10ක් විතර වෙනවා